අයිබෝන් ඉතින් අද වීඩියෝ එක මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ ඔයාලා දන්නවා ඉතින් මේ වෙනකොට ප්‍රීසෙට් ඇන්ටනාව ආයෙත් ඔයාලට වෙනස් කරගන්න වෙලා තියෙනවා මොකද ජනවාරි 1 වෙනිදා ඉඳලා ආයෙත් චන්ද්‍රිකාව මාරු කරලා තියෙනවා ඉතින් ඔයාලා දන්නවා ඉතින් මේ වෙනකොට අපි එක්ස්ප්‍රස් AM7 චන්ද්‍රිකාව හරහා තමයි අපේ සිග්නල් ටික ලබා ගත්තේ ඉතින් ජනවාරි 1 වෙනිදායින් පස්සේ TurkSat 6A කියන චන්ද්‍රිකාවට මාරු වෙලා තියෙනවා ඉතින් චන්ද්‍රිකාවට මාරුනත් එක්කම අනිවාර්යෙන් අපිට සෙටින්ස් ටික හදා ගන්න වෙනවා ඒ වගේම ඇන්ටනාව පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න වෙනවා. ඉතින් මම ඔයාලට ඉතාම ඉක්මනින් කොහොමද සෙටින්ස් ටික හදාගන්නේ, ඒ වගේම ඉතාම ඉක්මනින් කොහොමද ඇන්ටනාව ඇඩ්ජස්ට් කරගන්නේ කියලා මම අද වීඩියෝ එකෙන් ගේන්නේ. අනිවාර්යෙන් ඔයාලා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා එකතු වෙන්න. අපි යමු අද වීඩියෝ එකට. ඉතින් ඔයාගේ මුලින්ම ඔයාගේ preset TV එකේ ඔයාගේ remote එකේ menu button එක press කරගන්න. මෙන්න මේ විදිහට ඉතින් මේ විදිහට press කරගත්තාම settings ටිකක් වැටෙනවා. ඉතින් මේ settings වල පහළට යද්දී ඔයාලට පේනවා ඇති installing කියලා තියෙනවා. එතන එකපාරක් press කරන්න. ඊට පස්සේ දකුණු පැත්තේ ඊතලයේ press කරායින් පස්සේ තවත් settings හතරක් තියෙනවා මෙතන. මෙතන ඔයාලා වෙනවාදී satellite list කියලා තියෙනවා. අන්න එතන එකපාරක් press කරගන්න. ඉතින් මෙතන press කරගත්තායින් පස්සේ satellite list යටේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ මේ වෙනකොට තියෙන සැටලයිට් එක. ඒ කියන්නේ එක්ස්ප්‍රස් AM7 චන්ද්‍රිකාවෙන් අපේ සිග්නල් අහු වෙන සැටලයිට් ට්‍රාන්ස්පොන්ඩර් එක තියෙනවා. ඒ වගේම දැන් අලුතෙන් අපිට මේ ඇඩ් කරලා තියෙන TurkSat 6A කියන චන්ද්‍රිකාවේ ට්‍රාන්ස්පොන්ඩර් එකත් ඒගොල්ලෝ ඇඩ් කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති පහලින්. සමහර කෙනෙක්ගේ මේ TV එක මේ විදිහට තියෙන්න පුළුවන්, සමහරව නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි අලුතෙන්ම ට්‍රාන්ස්පොන්ඩර් එක ඇඩ් කරගන්න විදිය දැන් බලමු. අපි දැන් අලුත් සැටලයිට් එකක් ඇඩ් කරගමු. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන කොළ පාට බටන් එක. ඉතින් මේ කොළ පාට බටන් එක ප්‍රෙස් කරලා අපිට මෙන්න මේ විදිහට අලුත් සැටලයිට් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් අපි මෙතනින් මුලින්ම සැටලයිට් එකට නේම් එකක් දෙමු. ඉතින් ඔයාලට පුළුවන් TurkSat 6A කියන නම උනත් දෙන්න. ඉතින් මම මේ විදිහට කෙටියෙන් T6 කියලා නම දීලා මෙන්න මේ විදිහට සේව් කරගන්නවා. ඉතින් අපි දැන් සැටලයිට් එක ඇඩ් කරගෙන ඉවරයි. ඔයාලට පේනවා ඇති T6 කියලා පල්ලෙහින් මෙන්න මේ විදිහට අපි සැටලයිට් එක ඇඩ් කරගත්තා. ඉතින් දැන් ට්‍රාන්ස්පොන්ඩර් එක ඇඩ් කරගමු. ඉතින් මම මෙතන ට්‍රාන්ස්පොන්ඩර් එක වට දාලා තියෙනවා. මේ වෙනකොට අපි ඇඩ් කරගන්න ට්‍රාන්ස්පොන්ඩර් එක ඔයාලට මම තිරේ මේ වෙනකොට බලා ගන්න පුළුවන් තිරේ දිස් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ට්‍රාන්ස්පොන්ඩර් එක හැටියට අපි මේ ට්‍රාන්ස්පොන්ඩර් එක ඇඩ් කරගන්නවා. ඉතින් 12521 තමයි ට්‍රාන්ස්පොන්ඩර් එක. ඉතින් ඊට පස්සේ අපි සිම්බල් රේට් එක හැටියට 30000 තමයි ඇඩ් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට 30000 කියලා ඇඩ් කරගත්තායින් පස්සේ H ඒ විදිහටම H අකුර ඒ විදිහටම තියන්න වෙනස් කරන්න බෑ. ඊට පස්සේ නැවතත් ඕකේ කරගන්න. ඕකේ කරගත්තායින් පස්සේ ඔයා මේ settings ටික සේව් කරගන්න. සේව් කරලා exit වෙන්න. exit වෙලා නැවතත් ඔයාගේ TV එකේ මේ menu button එක press කරලා මෙන්න මේ විදිහට setting තියෙන තැනට යන්න ඕනේ. ඉතින් ආයෙත් installing කියන තැනට ගිහිල්ලා ඔයාලට වෙනදී manual installing කියලා තියෙනවා. ඉතින් එතන ගියාන් පස්සේ ඔයාලට පෙන්නනවා කලින් ඔයාගේ සැටලයිට් එක. ඉතින් මෙන්න මෙතන preset කියලා තියෙනවා උඩ දෙවෙනියට පේනවා ඇති. එතනින් ඊතලයේ එකපාරක් press කරාම ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් අපි ඇඩ් කරපු 12521 frequency එක ඇඩ් කරපු සැටලයිට් එකේ නමත් එක්ක T6 කියලා මම ඇඩ් කරමු නමත් එක්ක තියෙනවා. ඉතින් මේ විදිහට අපි setting ටික තියලා කාට හරි බලා ගන්න කියලා අපි උඩට ගිහිල්ලා අපේ ඇන්ටනාව adjust කරමු. adjust කරන ගමන් අපි බලාගමු කොහොමද ඇන්ටනාව adjust කරන්න කියලා. ඔන්න ඉතින් අපි ඇන්ටනාව adjust කරගන්න තමයි යන්නේ. අනිවාර්යෙන් 10 අතුරක් ඕන වැඩේට මේ වගේ. ඉතින් මගේ නම් මෙන්න මෙතන තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. ඉතින් මම නැගලා යන්න ඕනේ. ඉතින් අපි යමු ඇන්ටනාව adjust කරගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඇන්ටනාව. ඉතින් මේවා මොකවත් වෙනස් කරන්න අවශ්‍ය නැහැ. පොඩි දෙයක් කරන්න තියෙන්නේ. ඔයාලට වෙන්නේ මෙන්න මෙතන තියෙනවා 10 යන දෙකක්. ඉතින් මේ යන දෙක අපි පොඩ්ඩක් බුරුල් කරගන්න ඕනේ. මේ විදිහට මේ යන දෙක පොඩ්ඩක් බුරුල් කරගන්න මේ විදිහට. right. අපි දැන් මේ යන දෙක පොඩ්ඩක් බුරුල් කරගෙන තියෙන්නේ. එතකොට මේ යන දෙක පොඩ්ඩක් මේ විදිහට බුරුල් කරගත්තාන් පස්සේ
ඔයාලට පේනවා ඇති අපි කලින් මෙන්න මෙතන තියෙන්නේ අංශක 40ට. චුට්ටක් zoom කරලා බලුවොත් පේනවා ඇති මෙතන 40ට තමයි අපි හරියටම තියලා තියෙන්නේ. අපි දැන් තියන්න ඕන 42ට. ඒ කියන්නේ මෙන්න මේ ඇන්ටනාව මෙතනින් අල්ලලා අපි පොඩ්ඩක් උඩට තමයි මෙහෙම උස්ස ගන්න ඕන උඩට. එතකොට මහා ගොඩක් නෙවෙයි. මේ පේනවා ඇති අංශක 40ට තියෙන්නේ. මෙන්න මේක කට්ටයක් විතර එන්න පොඩ්ඩක් උඩට උස්ස ගන්න ඕන අනිවාර්යෙන්. එතකොට ඔයා ටීවී එක ලාංග වාගේ සෙටින්ස් ටික ඔන් කරලා මම අර කිව්ව විදිහට සෙටින්ස් ටික හදාගෙන කවුරුහරි පොඩ්ඩක් බලා ගන්න ඕනේ කොහොම සිග්නල් එක එන්නේ කියලා. ඉතින් අපි චූට්ටක් ඇඩ්ජස්ට් කරගමු. හරි ඉතින් දැන් ඔයාලට පේන්නේ නැති අපි පොඩ්ඩක් උඩට ඇඩ්ජස්ට් කරගෙන තියෙන්නේ චූට්ටක්. මොකද මේක 42ටනේ මේනකොට තිබේ 40. අපි 42ක් වෙන පොඩ්ඩක් උඩට ඇන්ටනා පොඩ්ඩක් ඇන්ගල් කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙතන ඉතින් 40 තමයි තිබ්බේ. එක කට්ටයක් විතර වගේ මම උඩට කරලා තියෙන්නේ පොඩි කට්ටයක්. බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් බලන්න. ඉතින් මේ විදිහට පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් දාගෙන අපි මෙතනින් තද කරගමු ආයේ. එතකොට අපි අනිවාර්යෙන් මේ ඇන්ටනා ඇඩ්ජස්ට් කරගන්නකොට අනිවාර්යෙන් ටීවී එක ළඟ ඉඳලා කාට හරි සෙටින්ස් ටික ඔන් කරලා ඔයාගේ මම මේ කියලා දුන්න විදිහට කවුරු හරි බලා ගන්න ඕනේ. මොකද සිග්නල් එක අහුවෙන විදිහ. එතකොට තමයි ඔයාලට මේක ඇඩ්ජස්ට් කරගන්න ලේසි. ඉතින් මේ විදිහට අපි ඇඩ්ජස්ට් කරගෙන අපි දැන් මේ ඇන දෙක හොඳට තද කරගන්න ඕන. ඉතින් පොඩි වැස්සකුත් යනවා ඔයාලට පේනවා ඇති. ඉතින් වැස්සේ තමයි ඉතින් මේ වීඩියෝ කරන්නේ. ඔයාලට අනිවාර්යෙන් මේ ගැන දන්නේ නැති කට්ටියත් ඇතිනේ. දන්නේ නැති කට්ටියට තමයි මේ වීඩියෝ එක මම අරන් එන්නේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවනම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම තාම මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. ඉතින් අපි මේ විදිහට adjust කරගෙන අපි ගිහිල්ලා බලමු කොහොමද අපි signal එක අහුවෙලා තියෙන්නේ. ඊට පස්සේ channel එක කොහොම search කරගන්නේ කියන එක බලමු ඊළඟට. ඉතින් අපි මේ විදිහට තද කරගෙන ඉවරයි. එහෙනම් අපි යමු. දැන් හිමීට බැහැලා පේනවනේ. එන කන්දක් උඩ තමයි ඉන්නේ. හිමීට බැහැගෙන අපි යමු ටීවී එක දිහාට ගිහලා බලමු කොහොමද කියලා. right. අපිට බලා ගන්න පුළුවන් level එක සහ quality එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති 91ක් සහ quality 48ක්. ඒ කියන්නේ 50ක් වගේ තමයි තියෙන්නේ. හරි ඉතින් අපි දැන් අපේ සිග්නල් එක අල්ලලා ඉවරයි. ඔයාලට පේනවා ඇති සිග්නල් එකේ level එක සහ quality එක සුපිරියටම තියෙනවා. ඉතින් ඊළඟට තියෙන්නේ අපේ අවසාන වැඩේ අපිට තියෙන්නේ channel ටික search කරගන්න. ඉතින් මෙතන පල්ලෙහාට යනකොට ඔයාලට පේනවා ඇති search කරන්න තියෙනවා. ඉතින් මෙතනින් අපි search කරගන්න ඕන channel ටික මේ විදිහට අපිට search වෙනවා. search වුණාන් පස්සේ ඔයාලට අපිට එකපාරම අපේ channel කලින් තිබුණ 1 2 3 ඒ පෙළ ගැස්ම නෑ. මොකද තාම අපේ අර කලින් තිබ්බ මේ frequency එක අයින් කරලා නෑනේ. එතකොට ඒ frequency එක තියෙන නිසා 1 2 3 ඉඳන් 50ට වෙනකන් channel ටික වැඩ කරන්නේ නෑ. 50න් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් 101 102 ඒ numbers වලින් තමයි දැනට channel ටික වැඩ කරන්නේ. මොකද කලින් තියෙන මේ ට්‍රාන්ස්පොන්ඩර් එක මේගොල්ලෝ අයින් කරලා නැති නිසා ඒකේ අදාළ අර numbers ටික තියෙනවා. ඉතින් එහෙම තිබුණාට අවුලක් කරගන්න එපා. ඔයාලා අර විදිහට මෙන්න මේ විදිහට බලන්න. ඔයාලගේ channel ටික channel 50ම superiorටම වැඩ කරනවා. ඉතින් මේ විදිහට තමයි channel ටික වැඩ කරන්නේ. ඉතින් අද වීඩියෝ හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාන්න. අනිවාර්යෙන් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. මොනවාරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් comment box එකේ comment එකක් දාන්න. ගිහින් එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්.